कैसी है ये दूरी कैसी मजबूरी मैंने नजरों හයි ඉතින් කොහොමද ඔයාලට මේ ගෙවෙන්නේ මගේ මාස 2 නිවාඩුවේ අන්තිම දවස් කීපය. මේ ගෙවෙන දවස් ටික මට ගොඩාරියක් විශේෂයි. මොකද ඉස්සරහට එන්නේ මාරම බිසි ලයිෆ් එකක්නේ. ඉතින් මම හිතුවා මේ අවසාන දවස් ටිකේ මට පුළුවන් තරම් සතුටින් ඉන්න ලස්සන මතක එකතු කරගන්න. මොකද අපිට ලැබෙන හැම දවසක්ම ආයෙත් ඒ විදිහටම ලැබෙන්නේ නැහැ. ඉතින් පුංචි දේවල් වලින් සතුටු වෙලා ආදරය කරන මිනිස්සු එක්ක ලස්සන මතක එකතු කරගන්න එක තමයි මං ආසම දේ. මොකද කවදා හරි ආයෙත් මේ දවස් මතක් කරද්දී ඒ කාලේ මම කොච්චර සතුටින් හිටියද කියලා හිතලා hina වෙන්න පුළුවන් වෙයි. ජීවිතේ ඉස්සරහට කොච්චර බිසි වුණත් මේ වගේ පුංචි සතුටු මොහොතවල් තමයි අපිව ආයෙත් සතුටු කරන්නේ. අපි දෙන්න ඉතින් රූම් එකත් අස් කරලා ගියා චාය එකක් බොන්න. UAE වල ඉන්න කට්ටිය නම් දන්නවනේ මේ දවස්වල කොහොමද රැස්නේ කියලා. ඒත් ඉතින් කොච්චර රැස්නේ වුණත් දවස පටන් ගන්න දවස ඉවර කරන්න බෑ චාය එකක් නැතුව. ඉතින් අපි දෙන්න චාය එකකුත් බීලා කේක් කෑල්ලකුත් කාලා ගියා. අපි දෙන්නට ඉස්සු බඩකින්නක් ආවා. අපි දෙන්න ගියා සුපර් මාකට් එකට ඉස්සු ගන්න. අපේම පුංචි ලෝකේ අපි දෙන්න එකට ගෙවන මේ වගේ සාමාන්‍ය දවස්වලත් හරිම ලස්සනක් තියෙනවා. ජීවිතේ ලස්සන වෙන්නේ හැමදාම පර්ෆෙක්ට් වුණාම නෙවෙයි. අපිට තියෙන දේවල් එක සතුටින් ඉන්න ඉගෙන ගත්තාම. ඉතින් අපි දෙන්න එකට ගෙවන මේ පුංචි ජීවිතේ මට නම් හරිම සුන්දරයි. ඉස්සර මට ඕන කරන පුංචි දේවල් පවා හොයලා බලලා කරලා දුන්නේ අම්මා. ඒත් දැන් හැමදේම වෙනස්. ඉස්සර අම්මා මට කරලා දුන්න හැමදේම දැන් මම තනියම කරගන්නවා. ජීවිතේ වෙනස් වෙලා ඒත් ඒ මතක, ඒ ආදරේ තාමත් ඒ විදිහමයි. ඇයි දන්නවද මං එහෙම කිව්වේ? ඉස්සර සම්පෝෂ ගුලියක් හදලා තේ එකක් එක්ක ළඟට ගෙනත් දෙන්නේ අම්මනේ. ඉතින් මට යාව හැම වෙලේම මතක් වෙනවා. ඉතින් මේ පුංචි මතකයත් එක්ක අද vlog එක මම මෙතනින් ඉවර කරනවා. ආයෙත් දවසක ඉක්මනටම හම්බෙමු. से तुझे छू लिया कभी तेरी खुशबू कभी तेरी बातें बिन मांगे ये जहां पा लिया क्योंकि तुम ही हो अब तुम